සටන් විරාම යෝජනා අඩපණ වී ඇති පසුබිමක් තුළ රුසියාව සහ යුක්‍රේනය අතර යුද ගැටුම් තීව්‍ර වෙමින් තිබෙනවා. ඒ අනුව විදේශ මාධ්‍ය පවසන්නේ රුසියානු හමුදා සමස්ත ඉදිරිපෙළ දිගේ සිය ප්‍රහාර වේගවත් කර ඇති බවයි. යුක්‍රේනයේ සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රධාන කාර්ය මණ්ඩලය වාර්තා කරන පරිදි පසුගිය දිනේ තුල ඉදිරිපෙළ සටන් පෙරමුණේ ගැටුම් 202ක් පමණ සිදුව තිබෙනවා. රුසියානු හමුදා මිසයිල ගුවන් යානා කමිකේස් ඩ්‍රෝන සහ කාලතුවක්කු භාවිත කරමින් සියලුම ප්‍රධාන දිශාවලට ප්‍රහාර තීව්‍ර කළ බවයි යුක්‍රේන හමුදාව පවසන්නේ. එම ප්‍රහාර සඳහා රුසියාව මිසයිල 6ක්, ගුවන් ප්‍රහාර 71ක්, ග්ලයිඩ් බෝම්බ 130ක්, ෂෙල් ප්‍රහාර 5837ක් එල්ල කර ඇතැයි සඳහන්. විදේශ වාර්තාවලට අනුව ගත වූ දිනේදී පැවති සටන් හමුවේ රුසියානු හමුදාවේ සොල්දාදුවන් 1130ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊට අමතරව රුසියානු හමුදාවට අයත් යුද ටැංකි 11ක්, ඩ්‍රෝන යාන 47ක්, කාලතුවක්කු පද්ධති 36ක් සහ ගුවන් ආරක්ෂක පද්ධති 2ක් ඉලක්ක කර යුක්‍රේන හමුදාව ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.